එන්න මගේ නංගී අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී. කාලයකට පස්සේ හිතුණා ඔයාලත් එක්ක අලුත් මාතෘකාවක් කතා කරන්න ඕනේ කියලා. මේක අපි සිංහල අපිට ගොඩාක් වැදගත් මාතෘකාවක් කියලා මට හිතෙනවා. මොකද ගොඩක් අය මේ පස්සේ දුවගෙන යන හින්දා මට හිතුණා ඒ ගැන අපි කතා කරන්න ඕන. මොනවාද අපි ඒ ගැන දන්නේ කියලා දැනගන්නත් එක්ක ඔයාලත් එක්ක එකතු වෙලා ඒ ගැන කතා කරන්න මම අද ආවේ. ඉතින් බලන්න මාත් එක්ක එකතු වෙන්න ඒ ගැන ඔයාලගේ අදහසුත් දක්වන්න. මම කතා කරන්න යන්නේ ඉංග්‍රීසි ගැන. ඉංග්‍රීසි මම ඉංග්‍රීසි බලන්න නෙමෙයි යන්නේ. මටත් එහෙම හරියටම ඉංග්‍රීසි කතා කරන්න බෑ. නමුත් ඉංග්‍රීසි අපි දන්නවා. අපි කවුරුත් දන්න භාෂාවක්. මේ මුළු ලෝකෙම දන්න භාෂාවක්. විශේෂයෙන් අපේ රටේ අය හොඳට ඉංග්‍රීසි කතා කරනවා. අපිත් එහෙමයි. අපි පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒ වුණාට හරියට ඉංග්‍රීසි ඉගෙන ගත්තද හරියට අපි ඉංග්‍රීසි දන්නවද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. හැබැයි මම මේක කියන්නේ ඉස්සෙල්ලා මට හිතුණා මේ ගැන ඔයගලන්ට ටිකක් විස්තර කරන්න ඇයි ඉංග්‍රීසි අපිට මෙච්චර ප්‍රයෝජනවත් කියලා. මට ඒ ගැන මෙහෙම දෙයක් Google මේ සර්ච් කරනකොට මේ හම්බුණා. මට ඉතින් හිතුණා ඔයගොල්ලොත් එක්ක ඒකන බෙදා ගන්න. ඔව් ඉංග්‍රීසි ඉගෙනීම සැමට ඉතා ප්‍රයෝජනවත් වේ. ඒ ගෝලීය පොදු භාෂාව ලෙස ක්‍රියා කරන අතර සංස්කෘතීන් සහ ජාතීන් අතර සංනිවේදනය සක්‍රිය කරයි. ඒ වෘත්තීය අපේක්ෂාවන් වැඩි දියුණු කරයි. විශාල මාර්ගගත තොරතුරු සහ විනෝදාස්වාදයේ වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. සංචාරයට පහසුකම් සපයයි. සහ සංජානන කුසලතා වැඩි දියුණු කළ හැකිය. බිලියන 1.35කට අධික ජනතාවක් එය භාවිතා කරන අතර ව්‍යාපාර, අධ්‍යාපනය සහ සමාජ මාධ්‍ය තුල පුද්ගලයන් සම්බන්ධ කිරීම සඳහා එය තීරණාත්මක වේ. ඇත්තටම මේක ඇත්ත කාරණාවක්. ඉංග්‍රීසි කරන අද ලෝකේ වැඩිපුරම කතා කරන භාෂාව එය කමියුනිකේට් කරගන්න, එකිනෙකා අතර සම්බන්ධතා ඇති කරගන්න භාෂා, ඒ කියන්නේ අපිට සංනිවේදනය කරගන්න උපයෝගී කරගන්න භාෂාවක් විදිහට අද ඒක භාවිතා කරනවා. බොහෝ ශ්‍රී ලාංකිකයින් විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂාව ඔවුන්ගේ මව් භාෂාවට වඩා ප්‍රමුඛත්වය දෙනවා. එය සම්බන්ධක භාෂාවක් සහ සමාජ පන්තිය අධ්‍යාපනය සහ ආර්ථික අවස්ථා පිළිබඳ සලකුණක් ලෙස වටහා ගැනීම නිසා තමයි හිම වෙලා තියෙන්නේ. මේ ජාත්‍යන්තර පාසල් ගෝලීයකරණය නිසා තාක්ෂණය හරහා ඉහළ නිරාවරණයක් සමග ඒකාබද්ධව බොහෝ දෙනෙකු තමන් ඉංග්‍රීසි භාෂාව වඩා හොඳයි විශ්වාස කිරීමට හේතු වන අතර සමහර විට ඒ වෘත්තීය දියුණුව සඳහා උසස් මෙවලමක් ලෙස දකි. දැන් මම මේක කියන්න ගත්තේ ඇත්තටම ඉංග්‍රීසි ගොඩක් අවශ්‍ය භාෂාවක්. මොකද ලෝකේ හැමෝම භාවිතා කරන දෙයක් හින්දා. එතකොට රස්සාවලට, ඒ කියන්නේ ලෝකේ ඕන තැනකට ගිහිල්ලා රස්සාවක් කරන්න පුළුවන් අපි ඉංග්‍රීසි දන්නවා නම් ඒකයි. නමුත් මෙතන ඉගෙනීමට ඉංග්‍රීසි බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. මම මෙහෙම කිව්වා කියලා. ඒ කියන්නේ අපිට ඕනෑම භාෂාවකින් ඉගෙන ගන්න අතරේ ඒ හැම රටකම වගේ දැන් ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. ඒ ඉගෙන ගැනීම මම හිතනවා හරියට කරොත් මේක අපිට ඕනම තැනකදී ප්‍රයෝගික කරගන්න පුළුවන් කියලා. ඒක තමයි මම මෙතන දකින්නේ. ඒ කියන්නේ ඕනම තැනකට ගියාම සමාජීය සම්බන්ධතා, එතකොට මියුසික්, එතකොට මාර්ගගත තොරතුරු හැම දෙයක්ම සංචාරය කරන්න හැම දෙයකටම මේ ඉංග්‍රීසි භාවිතා කිරීම හොඳයි කියලා කියනවා. ඒ හින්දා මේ ඉංග්‍රීසි අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් කියලා කියනවා. සමාජීය සහ ආර්ථික සාධක ඉංග්‍රීසි බොහෝ විට කඩුවක් ලෙස සැලකනු ලබන අතර වඩා හොඳ රැකියාව වෙත ප්‍රවේශ වීම සඳහා සමාජ අසමානතාවයන් කපා හැරීමේ මෙවැල්මක් ලෙස ක්‍රියා කරයි. ඒ කියන්නේ මොකක්ද? අපි කියනනේ එයා කඩ පාවිච්චි කරා කියලා, කඩුවෙන් අහනවා කියලා.
ඒකද මෙතන අදහස් කරන්නේ? නැහැ. මෙතන අදහස් කරන්නේ කඩුවක් ලෙස සලකනු ලබන අතර වඩා හොඳ රැකියාව වෙත ප්‍රවේශ වීම සඳහා සමාජ අසමානතාවයන් කපා හැරීමේ මෙවලමක් ලෙස ක්‍රියා කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න ලංකාවේ උදාහරණයකට ගත්තම ඉහළ සමාජීය පන්තියේ කට්ටිය ගොඩක් වෙලාට කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේක ලංකාවේ තමයි ගොඩක් තියෙන්නේ. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ලංකාවේ මේ සිංහල කියන්නේ සිංහල කතා කරන අය දිහා බලන ටිකක් පහළ මට්ටමේ සමාජ මට්ටම. එතන ඉහළ පහළ මට්ටමක් තමයි එතන පෙන්නන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන ඉහළ මට්ටමේ සිංහල කතා කරනවා නම් පහළ මට්ටමේ. එතකොට ඒක ඒ දෙක අතර මේක කඩුවෙන් කපලා දාන තැනක් තමයි ඉංග්‍රීසි. කියන්නේ මේ පහළ මට්ටමේ ඉන්න පුරවැසි සමාජිකයන්ට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් එයා අර මට්ටමට නිකම්ම තල්ලු වෙලා යනවා කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට ඒක ඇත්තටම මෙවලමක්. කියන්නේ සමාජ මට්ටම් සමානතාවයකට ගේන එක්තරා විදිහක මෙවලමක්. නමුත් අද අපේ ලංකාවේ මේක නිකම් මේ පැටර්න් එකක් වෙලා තියෙනවා. ඉංග්‍රීසි පැටර්න් එකක්, ලොකු පැටර්න් එකක්. මම දකිනවා වෙඩින් වලට ගියාම මේ ලංකාවේ විදිහටම සේරම වෙඩින්ස් කියන්නේ අපේ සංස්කෘතිය නම් හැම දෙයක්ම කරනවා. නමුත් සේරම සංස්කෘතියත් එක්ක ගලපලා කරලා ඒකේ අර තියෙනවනේ දැන් අලුතින් ක්‍රම තියෙනවනේ හැඳින්වීම එයාගේ විස්තර ඒවා සේරම ඉංග්‍රීසියෙන් අර මේ ඉන්නව ඇවිල්ලා ණයයෝ මේ හද්ද අසරණ ගම්වල නෑයෝ එනවා ඇවිල්ලා ඉතින් අර දෙහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඇයි අපිට බැරි සිංහලෙන් කතා කරන්න? අපේ භාෂාව ලස්සනයි. සිංහල හොඳ භාෂාවක්. ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි තමයි. ඉංග්‍රීසි අත්‍යවශ්‍ය මොනාටද කියන එක අපි මෙතන තේරුම් ගන්න ඕන. ඉංග්‍රීසි විශේෂයෙන් අත්‍යවශ්‍ය අපි රැකියාවක් කරනකොට කියන්නේ අපි මෙහි හිතන්නකො මම දැන් ඉතාලියේ ඉන්නේ. ඉතාලි භාෂාවෙන් තමයි අපි ඉගෙන ගන්න. නමුත් මම මෙහි ඉඳලා මම පිටරටකට ඉගෙන ගන්න යනවා නම් එතන කමියුනිකේට් කරන්න තමයි අපිට ඉංග්‍රීසි වගේ දේවල් අවශ්‍යයි. එතකොට මේ ෆොරින් සර්විස් එකේ මොනවා හරි කරනවා නම් ඉංග්‍රීසි අවශ්‍යයි. එතකොට වෙන රටකට ගිහිල්ලා අපි සංචාරය කරනවා නම් ඉංග්‍රීසි අවශ්‍යයි. එතකොට අපිට ඒ වෙන සින්දුවක් අහන්න ඕන නම් මියුසික් අහන්න ඕන නම් වෙන දෙයක් දැනගන්න ඕන නම් අපිට ඉංග්‍රීසි අවශ්‍යයි. එතකොට එකිනෙකා අතර වෙන ජාතිකයන් අතර කතා කරන්න නම් ඉංග්‍රීසි අවශ්‍යයි. නමුත් තමාගේ රටේ තමාගේ සංස්කෘතික උත්සවවලට තමාගේ පවුලේ උත්සවවලට ඉංග්‍රීසි අවශ්‍යද? සියලුම දෙනා කතා කරන්නේ සිංහල නම් සියලුම දෙනා ඇවිල්ලා ඉන්නේ සිංහල ජාතිකයෝ නම් එතකොට ඇයි අපි ඉංග්‍රීසි භාවිතා කරන්නේ? හරියට අර මේ අපේ රටේ ඉඳගෙන අපි වෙන එකෙක්ගේ භාෂාවක් අරගෙන එතන නිකන් අර මේ පැටර්න් එකට කතා කරනවා. ඒක නේද වෙලා තියෙන්නේ. ඇයි අපිට අපේ භාෂාව කතා කරන්න ලැජ්ජා? ඒක ඇවිල්ලා අපේ පොඩි කාලේ අපේ සංස්කෘතියට දුන්නු දෙයක්. නමුත් ඉස්සර කාලේ සුද්දා ලංකාවට ආපුවම අපේ අය එච්චර ගණන් ගත්තේ නැහැ. ඒ හින්දා තමයි අපිට ඔය මේ වතු ජනතාව ගේන්න වෙලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ සුද්දාගේ අනුකරණයට අපි මේ යොමු වෙලා දැන් ඒක නහයටත් උඩින් ගිහිලා තියෙන හින්දා අපි දැන් ඒක පැටර්න් එකක් විදිහට මේ පාවිච්චි කරනවා. මට කියන්න තියෙන හොඳම උදාහරණයක් තමයි දැන් මම වැඩ කරන තැනට ගොඩක් වෙලාට ඉංග්‍රීසි ජාතිකයෝ එනවා. ගොඩක් වෙලාට මාව තමයි තල්ලු කරන්නේ කතා කරන්න එතනට. මම දන්නේ ඉංග්‍රීසියෙන් ඉතින් කතා කරනවා කියමුකෝ. එතකොට සමහර අයගේ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සමහර අයගේ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. හරියට අර ගාල්ල කෙනෙක් ඇවිල්ලා කොළඹට මේ සිංහලෙන් කතා කරනවා වගේ. මොකද ඒගොල්ලන්ගේ පාලාතට උරුම වුණු ඉංග්‍රීසි තියෙනවා. අපි කතා කරන්නේ ලියන ඉංග්‍රීසි හරි මොකද ඒක හරි මේ පියෝ ඉංග්‍රීසි කියලා කියමුකෝ. ඒගොල්ලෝ එහෙම නෙමෙයි කතා කරන්නේ. අනික ඒගොල්ලෝ හරි ක්වික්ලි කතා කරන්නේ. හරි ඉක්මන් ඒගොල්ලන් කතා කරන්නේ. එතකොට ඒක තේරුම් ගන්න ගොඩාක් වෙලාට අපි ස්ලෝ වෙනවා. ඉතින් අපි සෝරි කියලා 3-4 පාරක් අහන්න අවස්ථා තියෙනවා. අපිට නිකම් මේක කනට හුරු වෙලා තියෙනවා. නිතරම හුරු වෙලා තියෙනවා නම් ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේ මම දැන් ඒක කිව්වේ මේ ඉංග්‍රීසි අපිට කමියුනිකේට් කරන්න එතන ඕන වෙන්නේ කියන එක කියන්නේ. එතකොට අපිට වැරදුනා කියලා කවදාවත් ඒගොල්ලෝ hina වෙන්නේ නැහැ. අනික දැන් මෙහි භාෂාව මගේ මව් භාෂාව නෙමෙයිනේ. ඒතකොට මෙහි භාෂාව අපි කතා කරනකොට කවදාකවත් මේගොල්ලෝ hina වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කියන මොකද්ද මේ ඔයාලා මේ පිටවැටිය වෙලත් අපේ භාෂාවත් කතා කරනවා ඉංග්‍රීසිත් කතා කරනවා
ඕගොල්ලන්ගේ භාෂාවත් කතා කරන මොනතරම් ආඩම්බරයක්ද භාෂා තුනක් දන්නවා කියලා. නමුත් අපේ රටේ කට්ටිය ඉංග්‍රීසි දන්නවා නම් තමයි ආඩම්බර වෙන්නේ. අපේ භාෂාව දෙකට දානවා. ඒක විය යුතු නෙවෙයි කියන එක තමයි මම කියන්නේ. ළමයිට අපිට ඉස්කෝලේ යන කාලේ එකේ පන්තියේ තුනේ පන්තියේ ඉඳලම ඉංග්‍රීසි ඉගෙනුවා. ඒ වුණාට අදටත් අපේ සමහර අයට අපිට හරියට ඒ කියන්නේ දැන් අපි කොහොම හරි ගලපලා කතා කරනවා කියමුකෝ මේ සමහර වෙලාවට අපිට මේ A level ඉවර වෙලා ඉස්කෝලෙන් එනකම්වත් අපිට ඉංග්‍රීසි හරියට කතා කරන්න බෑ. නමුත් අපි 3 ඉඳලා 12ට යනකම් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. එතන තියෙන සිස්ටම් එකේ මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. ඒ වුණාට මෙහෙ ළමයි ඉගෙන ගන්න මෙහෙ භාෂාවේ. නමුත් ඒගොල්ලන්ට ටක් ගාලා මේ ඒගොල්ලන්ට මේ හැමදාම ලැන්ග්වේජ් එක උගන්වන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් උගන්වනවා. ටක් ගාලා තේරුම් ගන්න පුළුවන්. මේ සින්දුවක් වුණා ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. අපිට ඒක හරි අමාරුයි නේද? ඒ වුණාට අපි තමයි ඉංග්‍රීසි එකට දාලා කතා කරන්නේ. නමුත් දැන් මේගොල්ලෝ එහෙම ඉංග්‍රීසි ගණන් ගන්නෑ. නමුත් ඒගොල්ලෝ හොඳට ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි හොඳට තේරෙනවා. ඉගෙන ගන්න කෙනා ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. කවදාවත් වැරදුනට hina වෙන්නේ නැහැ. වැරදි කතා කරනවා. ඒ වුණාට අපේ රටේ ඉංග්‍රීසි ඔච්චර මෙයා වෙලා තියෙන්නේ. පොඩි වචනයක් වැරදුනත් අල්ලගෙන කොච්චර hina වෙනවද? අද මට දැන් ඔය කියද්දිම දක්ුණේ අර මේ පාර්ලිමේන්තු එකෙත් hina වුණානේ බික්කුච්චාන් කියලා. පොඩි වචනයක් අල්ලුනාම ඒවට hina වෙනවා. එතකොට මේ ළඟදී අර විජිත හේරත් ෆොරින් මිනිස්ටර් තමයි. නමුත් ඉතින් එයා මම හිතන්නේ කාලයක් තිස්සේ ඉංග්‍රීසි භාවිතා කරපු නැති හින්දා හරි කොහොම හරි එයාගේ භාෂාවේ දුර්වලකමක් දැක්කට ඒකට hina වෙන කට්ටිය කොච්චර හිටියද? ඒක නෙමෙයි hina. ඒක නෙමෙයි වෙන්න උන. ආඩම්බර වෙන්න උන. මොකද ඉංග්‍රීසි ෆොරින් මිනිස්ටර් කෙනෙකුට ඇත්තටම ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් තමයි. ෆ්ලුවෙන්ට්ලි කතා කරන්න පුළුවන් වෙන්නත් ඕන. නමුත් එතන මොකක් හරි වැරද්දක් වුණා. නමුත් ඒක හදාගන්න පුළුවන් වෙන්න උන. පළවෙනි chance එක වැරදුනාට දෙවෙනි chance එකත් වරදින විදියක් නැහැනේ. අපි chance දීලා බලන්න ඕන. ඒක hina වෙන එක නෙමෙයි. ඒක සමච්චලට භාවිතා කරන එක නෙමෙයි හරිම දේ. ඇත්තම කියනවා නම්. ඒ මාතෘකාව කතා කරන්න කියලා ගොඩක්ම හිතුවේ මෙහි ලංකාවේ අපේ සිංහල කට්ටියගේ තියෙන එක දුර්වලතාවයක්. ඒ කියන්නේ ගොඩාක් අය හිතනවා සිංහල ඉංග්‍රීසි කතා කරේ නැත්නම් මගේ දරුවට ඉංග්‍රීසි ඉගෙනුවේ නැත්නම් මගේ දරුවා ඉංග්‍රීසියෙන් කතා කරේ නැත්නම් ඒක ලොකු ලැජ්ජාවක් කවදා හරි එයාට වෙන ලොකු ලැජ්ජාවක් කියලා. මාත් එතන හිටියා එක කාලයකදී. නමුත් පස්සේ කාලයක් යද්දි මට හිතුණා නෑ ඉංග්‍රීසි දැන් ඒක ගොඩාක් මට හිතෙන්නේ මගේ දුවත් එක්ක මම ගත්තම මොකද මම පුතාට මම ලංකාවට එක්කන් ගිහිල්ලා කාලයක් ඉතලා ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙනුවත් එක්කයි ඊට පස්සේ ආ මෙහෙ වෙලා ආපහු ඉගෙන ගත්ත දිගටම මෙහෙ මාධ්‍යයෙන් නමුත් මගේ දුවට ඒ තත්ත්වය ඇති උනේ නැහැ ආවේ නැහැ ඉතින් මම ඉතින් මේ ඒ වුණාට මම ඒකට සැලුන්නේ නැහැ මොකද මම පුතාට නම් ටිකක් ඒ පස්සෙන් දිව්වා ඒ වුණාට මට හිතුණා නෑ මගේ දුව ඒ කියන්නේ මෙහෙ උගන්නන දෙයට මම දාලා බලනවා එයා ඉංග්‍රීසි අල්ල ගන්න ඕන කියලා. මෙහෙ උගන්නන ක්‍රමේ මොකක් හරි අපේ ක්‍රමයට වඩා සිස්ටම් එකේ වෙනසක් තියෙන හින්දා ඒගොල්ලෝ ටක් ගාලා කියන්නේ අපිට ජාත්‍යන්තර පාසල් අවශ්‍ය වෙන්නේ නැහැ. එයා ටක් ගාලා ඒක අල්ලගත්තා. එයා ගොඩක් වෙලාට දැන් මෙහෙ බලන ෆිල්ම් උනත් බලන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට එයාට ටක් ගාලා සින්දුවක් තේරෙනවා. එයාට මොකක් හරි ලියන්නකොට ටක් ගාලා ලියනවා. කතා කරන්න කිව්වොත් කතා කරනවා. නමුත් මං කියන්නේ එයා ෆ්ලුවෙන්ට්ලි කතා කරනවා කියලා. නමුත් කතා කරනවා. ඒකනේ අපිට අවශ්‍ය කමියුනිකේට් භාෂාවක් සම්බන්ධක භාෂාවක් විදිහට තමයි අපිට අවශ්‍ය. ඉතින් එතකොට එයාට ඒක මොකක් හරි පස්සේ ලොකු කාලයකදී ලොකු වුණාට පස්සේ තවත් ඒක වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැනේ. එතකොට ඒක යාට රස්සාවකටුණත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. අපිට අවශ්‍ය යන්නේ ඒකයි. අපි ඒ හින්දාම අපි අපේ මව් භාෂාව මරා දැමිය යුතුමද? නෑ. මොකද දැන් අද ලංකාවේ ගොඩක් ළමයි ශ්‍රී ලාංකික ළමයි සිංහල අමතකයි. එයාට ඒක හරි පැටර්න් එකක්. මම සිංහල කතා කරන්න දන්නේ නැහැ. මට සිංහල බෑ. මම කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. මාධ්‍ය ගන්නකො. ගොඩක් මාධ්‍ය වල නිවුස් වල වගේ කතා කරන්නේ මම සිංහල භාෂාව හරි පැටර්න් එකකට. අද පිටට අමුතු විදිහට කතා කරන්නේ. මේ ඇයි අපිට හොඳ භාෂාවක් තියෙනකොට ඒක ලස්සනට කතා කරන්න බැරි. මම නිකන් අර කියන ඕන සමහර වෙලාවට ඔය මට ඇහෙනවා රේඩියෝ එකේ එහෙම කතා කරන. සිංහල බෞතරයක් අන්නන්නේ වගේ තමයි කතා කරන්නේ. ඉතින් මේ මොකද? ඇයි අපි කට ඇරලා හොඳට කතා කරන භාෂාවක් තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන. ඒ වගේ. නමුත් අපේ භාෂාව ගැන අපි ලැජ්ජ විය යුතු නැහැ. අපේ භාෂාව ඉංග්‍රීසි භාෂාවට සමාන කළ යුතු නැහැ. අපි හරි විදිහට අපේ අම්මලා අපේ තාත්තලා අපිට කියලා දීලා තියෙන හරියට ඉංග්‍රීසි සිංහල උච්චාරණය කරන්න කියලා.
ඒක ඉංග්‍රීසියට මේ අනුව මේ උච්චාරණය කරන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි කතා කරනකොට ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් කරන්න ඒ විදියට, සිංහල කතා කරනකොට සිංහල ප්‍රොනවුන්ස් කරන්න ඒ විදියට. ඒකේ පැටර්න් එකක් අවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට ගුවන් විදුලියේ එතකොට රූපවාහිනියේ නිවේදික අලුත් නිවේදිකා ගොඩාක් වෙලාවට කතා කරන්නේ මේ විදියට. ඒගොල්ලෝ හිතන එක ලස්සනයි කියලා. නමුත් ඒකේ ලස්සනක් නෑ. ඒකට hina යනවා අපිට ඇත්තටම කියනවා නම්. ඒකට hina යන්න එනවා. ඇයි ඒ වගේ කතා කරන්නේ කියලා. මේ ළමයි ඉංග්‍රීසි සිංහල සමහරවල් ගමෙන් ආපු හොඳට සිංහල කතා කරන ළමයි. එම නෙමෙයි කතා කරන්නේ. හරි දුක හිතෙනවා එතකොට. ඇයි අපේ භාෂාව මරා දමන්නේ කියලා හිතෙනවා. මොකක් හරි උත්සවයක් තිබ්බොත් සමහර අය මේ ඇවිල්ලා ඉන්න අනික ඉංග්‍රීසි දන්නේ නැහැ. ඒ වුණාට ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඉතින් කටවල අරන් බලන් ඉන්න තමයි වෙන්නේ. ඉතින් ඒක තේරෙන්නේ නැද්ද? අපේ රටේ අපි කතා කළ යුත්තේ අපේ දේවල් වලදී සිංහලෙන්. සමහරට ෆොරිනර්ස්ලා ගොඩක් අය ඉන්නකොට දැන් ඇත්තටම පහසුකම් තියෙනවා දැන් දකින්නවනේ ගොඩක් වෙලාවට මාධ්‍යවලදී අර මේ ට්‍රාන්ස්ලේට් උපකරණ පාවිච්චි කරනවා කියලා. ඉතින් එහෙම තියදී අපේ රටේ අපේ දේවල් අපේ භාෂාවෙන් කතා කරන්න බැහැ. ඇයි අපේ මව්පියෝ මිදුවන්නේ? දැන් මෙහි හිටපු ගොඩාක් අය සිටිසන් ගත්ත ගම එංගලන්තෙට දිව්වා. මොකද ළමයිට ඉංග්‍රීසි උගන්වන්න ඉංග්‍රීසි හොඳයි එහෙමයි කියලා. තව එකක් තියෙන අපේ කට්ටිය ගොඩක් වෙලාවට බෙනිෆිට්ස් පැත්තේ දුවන. ඒ කියන්නේ මේ අධ්‍යාපනයේ ගොඩාක් පහසුකම් හම්බ වෙනවා ඉංග්‍රීසි වල කියලා. නමුත් එතන ඒක විතරයි. එතනින් එහාට දෙයක් නැහැ. මෙහි ඉඳලා ඉංග්‍රීසි ගිය කෙනෙකුට ඒකේ වෙනස හොඳට තේරෙනවා. ලංකාවේ ඉඳලා ඉංග්‍රීසි ගිය කෙනෙකුට ඒකේ වෙනස් ආකාරයකට තේරෙන්නේ. නමුත් අපි ඒක තේරුම් ගන්න ඕන. අපි ඉංග්‍රීසි පස්සේ දුවන්න හොඳ නැහැ. භාෂාවක් විතර අපිට ඉංග්‍රීසි ගොඩාක් ප්‍රයෝජනවත්. ඒ වගේම ප්‍රයෝජනවත් අපේ භාෂාව. දැන් මේ රටවල ප්‍රංශ, ඉතාලිය, ජර්මනිය ඒගොල්ලන්ගේ මව් භාෂාව කවදාකවත් මරලා නැහැනේ. ඒගොල්ලෝ කතා කරන්නේ මේගොල්ලන්ගේ භාෂාවෙන්. ඒකයි මාව තල්ලු කරන සමහර තැන්වලදී ඉංග්‍රීසියෙන් කෙනෙක් කතා කරන්න ආපුවම. ඒගොල්ලන්ගේ භාෂාවල් වලින්ම තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒගොල්ලෝ කවදාකවත් ලැජ්ජ වෙන්නේ ආ මට ඉංග්‍රීසි බෑ කියලා. අපේ රටේ නම් අනිවාර්යෙන් ලැජ්ජ වෙනවනේ. අපේ රටේ පුඩ වචන කරදුනත් හිනක් වෙනවනේ. ඒක තමයි ලොකුම අඩුව. ඉතින් මම ඔයාලට කියන්නේ අපේ භාෂාව මරන්න දෙන්න. දැන් මම ගොඩක් වෙලාවට මගේ මේ දුවයි පුතයි ලංකාවට එක්ක යනකොට මම ගොඩක් වෙලාවට කියනවා ඔයාලගේ සිංහල භාෂාවෙන් දන්න විදිහට හරි කතා කරන්න. කොහොම හරි කතා කරන්න. ඒ භාෂාව හොඳට ඉගෙන ගන්න. මට හරි මම කොහොම හරි මගේ පුතාට නම් සිංහල ලියන්නත් ඉගෙනුවා. මට දුවට තාම බැරුව ගියා. ඒකත් මම කොහොම හරි කරනවා කියලා හිතාගෙන ඉන්නවා. සිංහල නම් හොඳට කතා කරනවා. ඒගොල්ලන්ට හොඳට පුළුවන් ඒ කතා කරන්න. කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඕන තරම් ගිහලා කතා කරන්න පුළුවන් සිංහල. ඉතින් මම කියන්නේ අපේ භාෂාව මරන්න එපා. භාෂාවක වටිනාකම තියෙන. ඒ කියන්නේ භාෂාවල් ගොඩක් ඉගෙන ගන්න එක ගොඩක් හොඳයි ලෝකෙට. ඕන තැනක ගියාම ඒකට කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි ප්‍රයෝජනවත් තමයි ගොඩක්. ඒ වගේම අනිත් භාෂාත් ප්‍රයෝජනවත් ලෝකෙට. ඒ හින්දා මම මේ කියපු දේ හරිද කියලා ඔයාලා හිතන්න. අපේ භාෂාවට අපි ආදරය කරනවා නේද කියලා හිතන්න. ඒ භාෂාව මරන්න එපා. එච්චර ලස්සන භාෂාවක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ හින්දා මේ ඔයාලා මාත් එක්ක එකතු නම් මට subscribe කරන්න, මට like එකක් දාන්න. කැමති නම් මේකට මොකක්ද ඔයාලගේ පිළිතුර කියලා ලියන්න. මම හරි ආසාවෙන් ලියනවා නම් මට උත්තර දෙන්න. ඉතින් ආයෙ දවසක අපි හම්බෙමු. බොහොම ස්තුතියි.